එසවින් කඩ සියලු නම් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කතා කරන්නන්නේ නිවැරදිව කොහොමද අපි 16 ප්‍රීවිලක් ග්‍රීස් කරගෙන කියලා. අපි එහෙනම් ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට යන් ගිහලා බලමු කොහොමද අපි 16 ප්‍රීවිලක් හරියටම සර්විස් කරගෙන කියලා බලමු. මුලින්ම අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම අපි ප්‍රීවිලක් ගලව ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ප්‍රීවිලක් ගලව ගන්න ඕනේ. ඊපස්සේ අපි මුලින්ම කොන්ක්‍රීට් එකක් කරමු කරි ගන්න ඕනේ ටික හයියන. කොන්ක්‍රීට් එකක් ගද්දි ටික දිගටයක් ගන්න. මොකද ඒක අපිට අඬුවක් වගේ දාලා අල්ලගෙන ලේසි නැත්නම් අර අතින් අල්ලලා ගහද්දි දෙදරන වැඩේනේ. එහෙනම් ඔය දිග කොන්ක්‍රීට් එකක් ගත්තා නම් ඔන්න මඩුව දාලා ගත්තාම ප්‍රීවිලක් ගලවුවොත් හැකි. අපි ප්‍රීවිලක් ගලවන්නත් ඕනේ. හොඳ බලතන ඩොට් දෙකක් තියෙනවා පේනවනේ ඔයාලට ඔය. ඔන්න ඩොට් දෙක දාලා තමයි අපි ඔය උඩ ප්ලේට් එක ගලවගන්නේ. ගලවද්දි පදින පැත්තට තමයි මේක බුරුලෙන්නේ. පිටිපස්සට පදින පැත්තට තද වෙනවා. ඉස්සරහට පදින පැත්තට තමයි කියන්නේ අපි පදින පැත්තට තමයි ඔය කප් එක උඩ කප් එක බුරුලෙන්නේ. පිටිපස්ස නෙමෙයි. එහෙනම් ඔය මිටියක් කරගෙන ඉන්න උඩ කප් එක ඉස්සරහ අපි ගලව ගන්න ඕනේ. ඔන්න මම කරන ආකාරයෙන් බලාගෙන ගහලා ගලව ගන්න. කප් එක දෙපාර තුන්පාර ගෙවුම් පස්සේ බුරුල වෙනවා. ටිකක් අර පාර්ට්නර් ගොඩක් පාර්ට්නර් වෙන ටිකක් වෙලා යනවා ගලවෙන්න. ඔන්න ඔය දීලා හරියටම ගහගන්න කප් එක ගලවගෙන කාරෙන් උඩ කප් එක ගලවන්න ඉස්සෙල්ලාම හොඳට වීඩියෝ එක බලන්න. ඔය තියෙන උඩ කප් එක. ඕක ඉස්සෙල්ලාම ගලවලා අයින් කරගන්න. වීඩියෝ එක හරියට බලන්න අනිවාර්යෙන් වැඩේ හරියට ඔය තියෙන ඉම්පස් උතන ඇතුලේ පේනවල ඔෂර් වගේ තියෙනවා. උතන එක ඔෂරයක් වගේ පේන තිබ්බට ඔක ඇලිලා තියෙන්නේ. උතන ඔෂර් හතරක් විතර තියෙනවා. අනිවාර්යෙන් හයි කරලා තියන්න මතක තියාගන්න ඔෂර් ඔක්කොම දාන්න ඕනේ නැත්නම් ප්‍රීවිල් එක හරියට හිර වෙන්නේ නැහැ. එහෙනම් ගලවන කැලටි අනිවාර්යෙන් ඔක්කොම හයි කරන්න. නැත්නම් එහෙම අන්තිමට බාසුන්නට බයිනවා. වැටි පාගට කියලා දුන්න කියයි. ඔන්න බෝල් ටික එහෙම මොකක් හරි දාගන්න. ඕකම හයි කරද්දී ඔක උගලන පොඩ්ඩක් පෙන්නන්න. ඕකෙත් ඔය කට්ට දෙකක් තියෙනවා. ඕකෙත් ඇවිල්ලා හරි පැත්තට දැම්මොත් විතරයි බල්ලෝට අහුවෙන්නේ නැහැ. හදිසියෙ අපි උඩ යට දෙපැත්ත මාරු කරගත්තොත් එහෙම වෙන්නේ. ඒ පැත්තට නිකන් කරගෙන මෙතන නිකන් කරගෙන එක පැත්තට ලොක් වෙලා හිටින්නේ නැහැ. ඔය තියෙන ඕක එක ඔෂරයක් වගේ පුරනකොට එකක් නෙමෙයි උතන ඔෂර් හතරක් තියෙනවා. ඔය ග්‍රීස් වලට ඇල්ලලා තින්නේ. ඉස්සලාමේදී කරන් තියෙන සුප්‍රද බඩිති. ඉස්සලා ඔන්න කැලටි එක කල්ලා ඔන්න උතන තියෙනවා. ලොක් එකක් තියෙනවා. ලොක් එක පන්නගෙන ඕන බල්ලෝ කට්ට දෙක හිර වෙන්න ස්පීන් ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක ගලවද්දි වැඩියම අදින්න එපා. ලොක් එක ටෙන්ෂන් එක බස්සන්න එපා. එහෙම නැත්නම් ලොක් එක හරියට හිර වෙන්නේ නැහැ. මොකද චූටි ප්ලැටිනීන කර මොකද මම ඔය කරනවා වගේ බලාගන්න හොඳට. ඔන්නම උතන දින ස්පීන් ලොක් එක ඔන්න පොඩ්ඩක් දාලා උස්සගෙන ඕක උස්සාදී උනත් ඕක අර අදිදුනත් වැඩියේ තද කරලා අදින්න එපා. ඕක ටෙන්ෂන් එක බහින්නේ කියන ටෙන්ෂන් එක කට අපි ඔක නිකන් හිර වෙනවා වගේ තියෙන්නේ. ඕක අර ටෙන්ෂන් එක බැස්සොත් එහෙම ආයි ලොක් දෙක හරියට හිර වෙන්නේ නැහැ. ඕකට තමයි බල්ලෝ කට්ට දෙක හරියට හිර වෙලා හිටින්නේ. නැත්තම් බල්ලෝ කට්ට දෙක ඕක හිර වෙන්න දිහාවක් නැහැනේ. බල්ලෝ කට්ට දෙක අල්ලගෙන ඉන්න ඔන්න ස්පීන් එකෙන් තමයි. ලොක් එක තමයි බල්ලෝ කට්ට දෙක රඳවගෙන ඉන්නේ. නැත්තම් බල්ලෝ කට්ට දෙක නිකන් තියෙන්නේ. එහෙනම් ස්පීන් එක අනිවාර්යෙන් ටෙන්ෂන් එක අඩු කරගන්න එපා. ඒ කියන්නේ ටෙන්ෂන් අඩු කරන්න එපා. ස්පීන් එක අදින්න එපා. කොහොමද බලන්න එක එහෙම පැත්තකින් තිබ්බයින් පස්සේ ඔක්කොම කැලි බෑලි ටික ඔක්කොම හොඳට සුද්ධ කරගන්න. බල්ලෝ කට්ට ගෙවිලා අනිවාර්යෙන් බල්ලෝ කට්ට කඩ ගන්න තියෙනවා. බල්ලෝ කට්ට අර බල්ලෝ කට්ට දාන දෙන කටවල් එහෙම කැපිලා නම් ඉතින් වැඩක් නෑ. බල්ලෝ කට්ට දාන මොකද කටවල් කැපිලා නම් අමාරුයි. ඒ කියන්නේ ගොඩ දාන්න බෑ. හොඳට බලන්න ඔය කට්ට ඔය බල්ලෝ කට්ට දාන වලවල් එහෙම කැපිලා නැත්තම් ඔය ප්‍රීවිල් එක ඔය තියෙන දෙපැත්තේ ඇතුලෙන් තියෙන වීල් ටිකක් තියෙන වීල් එහෙම සවුත් වෙලා නැත්තම් බල්ලෝ කට්ට දෙකේ විචිත්‍ර බල්ලෝ අහුවෙන්නේ නැත්තම් බල්ලෝ කට්ට දෙක අලුතින් දාලා බෝල් ටික අතට දෙන්නම ෂෝක් එකේ ප්‍රීවිල් එක අලුත් වගේ තමයි. ඒ සාමාන්‍යයෙන් කියන්නේ ගෙවිලා මුකුත් නැත්තම් හොඳට බල්ලොත් අහු වෙනවා නේද? සර්විස් පාරක් දාන්න ඕන. ඔයගෙන් මම ඔය දැන් ගලවන ඉදිරිය ගැලුවා. ඔන්න ඔය දැන් මම හොඳට හොදගෙන ආවේ. හොඳට අතුරු පාරකෙන් මෙෂර් කරලා හොදලා ඊපස්සේ මුකුත් කරලා ඉතින් හොඳට අවුවට දාලා වේල ගන්න හුලං අල්ලන ක්‍රමයක් නැත්තම් හුලං අල්ලන තියෙනවා. හුලං ටික අල්ලන්න. හොඳට වතුර ගතිය වේලෙන්න රෙදි ගැල්ල පුද්දාකට පිහදාගෙන ලස්සනට. ඊපස්සේ අපි මුලින්ම බෝල් ටික දාන්න කලින් ප්‍රීවිල්
කෑල්ලට අපි ඉස්සෙල්ලාම කරන්නේ පල්ලු කට්ට දෙක තමයි ඉස්සෙල්ලාම අපි අලෝ කරන්න ඕනේ. ඔය තියෙන ඔය පෙන්න කට පේනවනේ. ඔය කටවල් එහෙම කැපිලා ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන් වැඩක් නැහැ කියන්නේ සාර්ථක නැහැ ඉතින් ඉච්චර. ඒ වගේ එහෙ කරන අලුතෙන් බල්ලු කට්ට දාන්න එපා. ඔය වගේ හොඳට තියෙනවා නම් බල්ලු කට්ට දෙක ගෙවිලා නම් අලුතෙන් දාගත්තට කමන්නේ. ඒ ඔය කටවල් එහෙම කොහොම හොඳයි. ඔතන කටවල් දෙක සවුත් වෙලා නම් තමයි ඔය කියන්නේ බල්ලොත් අහුවෙන්නේ නැතුව කටවල සවුත් වෙලා නම් අර බල්ලු කට්ට දැම්මට වැඩක් නැහැ. උරු කියන්න ඕනේ නැහැ කියන අර හිටින් නැහැ. අර කටවල් කැපිලා හින්දා. දැන් ඕකේ කිසිම අවුලක් නැහැ. ඕක මම අර සර්විස් කරන ගලවපු හින්දා ඔයාලගේත් ඔයගේ අවුලක් නැත්නම් බල්ලු කට්ට අතන නැතිනම් දාන්න. නැත්නම් බල්ලු කට්ට අවුල්ලා බල්ලු කට්ට ටිකයි බෝල ටිකයි වෙනම කඩේ ගන්න තියෙන. ඒ ටික අරගෙන ඉන්න දාගන්න පුළුවන්. බල්ලු කට්ට දාදී තුනේ තියෙන බඩ වගේ තියෙන පැත්ත තමයි අර මම පෙන්නපු අර ප්‍රධාන කාණුවක පැත්තට බහින්නේ බඩ වගේ පැත්ත. එහෙම තමයි සෙට් වෙන්නේ බල්ලු කට්ටේ. ඉස්සරහ ග්‍රීස් පුඩක් කරපන් දැන් ගියා වගේ ඕගොල්ලෝ ග්‍රීස් පුඩක් එතන කාණුවට ගහලා බල්ලු කට්ට දෙන්න අලෝ කරන්න ඕනේ. නැත්නම් අපිට ස්පින් ලොක් එක දාගෙන අමාරු වෙනවනේ. ස්පින් ලොක් එක දාගෙන අමාරු වෙනද අපි ග්‍රීස් පුඩක් ගාලා කට්ට දෙක අලෝ කරන කට්ට දෙක හිටින්නේ වැටෙනවනේ. නෝ ග්‍රීස් පුඩක් ගාලා අලෝ කරත් ඊපස්සේ ආයි බල්ලු කට්ට දෙක වැටෙන්නේ නැහැ. ඒක අපිට හිමින්ස ලොක් එක ලස්සනට දාගත්ත හැකි. නෝ ඉතින් බල්ලු කට්ට දැක්කම කාණුව දිගේ අර මම පෙන්නුවාගේ කාණුව තියෙන මේ කාණුව ටික ඔක්කොම එක හා සමානයි. කියන්නේ ප්‍රීවිල් එකේ තියෙන කාණුවේ බල්ලු කට්ටේ කාණුවේ එක සමානව තියෙන ඔන්නෝම තියෙන්නේ. දාගන්න තුර අපි ලේන්සි ස්පීන් එක දාගන්න බල්ලු කට්ට දෙකම ඔන්නෝම අලෝ කරන ලස්සනට ඔන්නෝම ගන්නට බල්ලු කට්ට දෙක ලස්සනට ගන්නට ගිලින් හිටින්න ලස්සනට අලෝ කරන්න ග්‍රීස් පොඩ්ඩක් ගාලා අල්ලයින් බසොන්න ස්පින් එක කරන ඔය ස්පින් එක තමයි මම වැඩි අදින්න එපා ටෙන්සර් එක වහින්න ඔන්නෝම මම අදිනවාගේ පරිස්සම හිමින්සර් එක නෝමල් එකට ඇදලා වැඩි කරදර නැහැ හිමින්සර් ඔන්නෝමයි හිමින්සර් ස්පින් එක දාගන්න ස්පින් එක කරමන්කෝ දාද්දි අර අපිට කා ටිකක් අර අපි ස්පින් එක අදින්න බෑ දාන්න ඒ අදිද්දි ඕනට ලොකුවට අදින්න එපා ටෙන්ෂන් එක බහින්න තරම් ඔන්න වගේ හිමින්සර් පරිස්සම දාගන්න ඕනේ නොදාතම කිසි කරදර නැහැ. ඒතකොට ගානට ස්පීන් එකයි බල්ලෝ කට්ටයි ඔක්කොම අර ගානට ඔය ප්‍රිවිල් එක කාණුව වගේ පේන්න තියෙන ඕගොල්ලන්ට ඔය කාණුව දිගේ තමයි ස්පීන් එක හිර වෙන්නේ. එතකොට බල්ලෝ කට් දෙක ඕකෙන් තමයි හිර වෙලා අල්ලලා හිටින්නේ. ඊට පස්සේ චුට්ටක් බලන්න ඊට පස්සේ ගානට ඕන උතර ලොක් එක වගේ තියෙනවා එල් එකක් තියෙනවා ඔය එල් එක ස්පෝක් පැත්තට එන්දලා ඔන්නම අයින්ට දාන්න. එතකොට ඔතනින් අර ගානට හිර වෙලා හිටින්න. මම වීඩියෝ එක පෙන්නන හොඳට වීඩියෝ එක බලන්න. එතකොට පැහැදිලිව වැඩේ ඉගෙන ගත්ත එක. ඔන්න හොඳයි වැටෙන්නේ. හොඳයි බල්ලොට දෙයින් පස්සේ පොඩ්ඩක් ඉන් පස්සේ ඔක්කොම හයි ගලිලා නිකන් බාන බල්ලෝ කොට දෙක ඔය අන්න ටෙන්ෂන් එකට හරි දැක්කද හොඳට වැඩ කරනවනේ ආයි කියන්නේ අවුලන්නේ ස්පින් අතරට වෙලා කට දෙයක් හොඳටම වෙලා ඒකනේ වැඩ කරන්නේ නැත්නම් ඔක හරියට වැඩ කරන්නේ ඔන්නෝම තමයි ස්පින් එක ඉස්සෙල්ලා අපිට දාගෙන තියෙන්නේ දාගෙන තමයි ඉන් පස්සේ අපි ඔක ඉතින් දැන් ඔන්නක පොඩක් ඔයගොල්ලෝ බෝල ටික දාන්න කලින් ඔන්න මම ඔක දානවා වගේ ඔයගොල්ලෝ දාන්න ඔය දාලා බලන්න ඔන්න බලන්න ලොක් වෙනවා දැන් පිටිපස්සට කරකිනවා ඔය ඔන්න ඉස්සරහට බල්ලා හුවෙනවා ඔන්න පිටිපස්සට ගාද ප්‍රීවිල් එක නෝමල් කරගෙනවා ඔන්න අනිත් පැත්ත දැම්මොත් එන්න බලන්න ඔය එතකොට දෙපැත්තටම කරකිනවා ඔන්න ඕක තමයි අදින්න ඕක වරද්ද ගන්න එපා අනිවාර්යෙන් බෝල් ටික දාන්න කලින් හරි පැත්තට දාගෙන දෙපැත්තට දාලා බලන්න කොයි පැත්තට හරිය කියන්නේ එක පැත්තට දාවන්න මේ පැත්තට දැම්මම ඉස්සරහට ලොක් කරලා හිටිනවා පස්සට කරගෙනවනම් හරි. ඒ ක්‍රමයේ පැත්ත හරි. ඒ පැත්තේ හැම තියාගෙන උඩට ගන්න. ඒතර ඒ පැත්ත තමයි උඩ පැත්ත. හරි. අර ඔහොම දාලා කරකවාදී දෙපැත්තටම කරගෙනවනම් ඒ පැත්ත හරියන්නේ නැහැ. ඒ පැත්ත කෙනෙම උඩට එන්න ඕනේ. එහෙනම් ඒක අනිවාර්යෙන්ම බෝල් ටික හයි කරන්න කලින් එහෙම දාලා හරියට උඩ පැත්ත තෝරගන්න ඕනේ. තෝරගෙන තමයි දාන්නේ. නැත්නම් බෝල් ටික දාලා දාවරන්නේ ඊට බෝල් ටික දාලා කරන්න කිව්වොත් ඔක බෝල් ටික හැම යනවා දගලන්න කිව්වොත් එහෙම අපි ඉතින් බෝල් ටික දාන්න කලින් ප්‍රීවිල් එක ඔබලා බලන්න ඉස්සරහ පැත්ත ලොක් වෙනවද බලන්න ඊට පස්සේ පැත්තට කරකිනවද බලන්න. එහෙනම් ඒ පැත්ත හරි ඒ කියන්නේ ඒ පැත්ත තමයි උඩට එන්නේ. එහෙම නැත්නම් දෙපැත්තට කරගෙන අනිවාර්යෙන් මේ පැත්ත මාරු කරලා අනිත් පැත්ත දැම්මම පස්සේ ගානට ඉස්සරහට ලොක් කරනවා පස්සට කරකිනවා. ඒක හොඳට මතක තියාගන්න පැහැදිලිව. ඔයින් පස්සේ ওই දෙපැත්තෙන් මම ওই ග්‍රීස් කාලේ ඕනේ ග්‍රීස් කාලේ දෙපැත්තම බෝල කට්ට දෙක අමුණගෙන නැදින්නේ. මේ පැත්තට බෝල පෙළිය එහා පැත්තට බෝල යට පැත්තට බෝල පෙළිය. බෝල පෙළිය දෙපැත්තට දාන්නයි තියෙන්නේ. දාලා විරලා හිමින්තරේ පරිස්සමෙන්
බෝල් ටික දැම්මම පස්සේ පොඩ්ඩක් ඉතින් කල්පනා කරගෙන පොඩි පොඩි බෝල් වල එහාට මෙහාට යනවා. ඔන්න පරිස්සමෙන් හිමින්සර ප්‍රීලිය ඇතුළේ බස්ස ගන්න ඕනේ. බෝල් ටික දැම්මම පස්සේ පොඩ්ඩක් කල්පනා කරගෙන දාන්න. මොකද වැඩි හොල්ලන්න කරන්න බෑ. මොකද දඟලන්න බෑ අපිට තාම හරි කරගන්න කටික. ඉඹත් දාලා බලන්නේ වටේම ලස්සනට ප්‍රීල් එක බහැලා තියෙන්නේ. ඔන්න හොඳ ප්‍රීල් එක ලස්සනට බහැලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ලස්සනට ඉස්සෙල්ලාම පළවෙනි මුරේ ඔහොම දෙපැත්තෙම ගානට බෝල් කට්ට දෙක ගලවලා ලස්සනට ඔන්න රීස් පාරක ඊපස්සේ පොඩ්ඩක් අපි කරකවලා බලනවා නිකන් කොහොමද කියලා පස්සට නෝමල් යනවාද ඉස්සරහට ලොක් වෙනවද කියලා අපි නිකන් එකක් චෙක් කරලා බලනවා. ආයි උඩට පැත්ත දෙක මාරු කරගන්න එපා. මාරු කරලා දැම්මොත් දෙපැත්ත එක පැත්තකට අහුවෙන්නේ නැහැ. ඉස්සරහට පැත්තට බල්ල අහුවෙන්නේ නැහැ. පස්සට පැත්තට බල්ල අහුවෙන්නේ නැහැ. එතකොට අර පොලේ ගහලා වැඩක් නැහැ. බල්ල කොට අහුවෙන්නේ නැහැ නේද? ඔය තියෙන ස්පින් 4 ඔය 4 අනිවාර්යෙන් නෝරදාම දාගන්න ඕනේ. මොකද දන්නවද ඔය 4ෙන් තමයි ඉස්සර උඩ කප් එක තද වෙන්නේ. ඔය 4 එකක් හරි අඩු වුණොත් එහෙම ඒ දශම ගානක් ඇති. ඊපස්සේ ප්‍රීවිල් එක හෙල්ලෙනවා තකඩක් ගාලා හරියට තද වෙන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ස්පින් ඔතන තියෙන ස්පින් 4ම අනිවාර්යෙන් දාගන්න ඕනේ. ස්පින් 4ක් දාලා හොඳට ග්‍රීස් පාරක් බය නැතුව ගහගෙන දැනෙන්න. ඔන්න හොඳට ග්‍රීස් පාරක් ගහගන්න. ප්‍රීවිල් එකට තොර ප්‍රීවිල් එක ආයි අලුත් වගේ තමයි කාලාන්තරයක් දුවන්න පුළුවන්. ඔන්න හොඳට ග්‍රීස් පාරක් ගහගත්තා. අර මං කිව්වේ දේ හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ප්‍රීවිල් එක හයි කරන්න කලින් බලන්න ඉස්සරහට ලොක් වෙනවා පස්සේ නෝමල් කරගෙන වගේ ඒක බලලා අනිවාර්යෙන් උඩට දෙපැත්ත මාරු කරගෙන නැත්නම් අනිවාර්යෙන් හයි කරගන්න. ඔන්න ග්‍රීස් පාරක් ගහලා ඉවරලා ඊට පස්සේ අපිට පුළුවන් කිසිම කරදරයක් නැතුව ඔන්න එක දැන් ඔක අපි පදින පැත්තනේ තද මේ බුරුල් වෙන්නේ. දැන් පිටිපස්සට පදින ඒ පිටිපස්සේ නෝමල් කරකවන පැත්තට තමයි ඔක තද වෙන්නේ. ඔය මං කරකවන්නේ හොඳට වීඩියෝ බලන්න ඔය. ඒ පැත්තෙන් ඊට පස්සේ ඔකේ මුල් ටික තට්ටු කරලා පොඩ්ඩක් හිමින් තට්ටු කරගන්න බෝල කට්ටේ දෙපැත්තේ දැන් කියන්නේ හැම අපයි නැති වෙන්නේ. ඊට පස්සේ ටිකක් තද වුණාම පස්සේ අවුලක් නැහැ. ඊට පස්සේ බය නැතුව ගහන්න මිටින් ගහඩිය තද කරගෙන ප්‍රීල් එක හරියට ඔන්න හොඳයි. ගහ තමයි තද කරගන්න තියෙන්නේ. ඕක හරි පහසු වැඩ. ඕවා ගෙදර අවංකව මනසට කරගන්න පුළුවන්. ඒක හරි පහසු වැඩ. ගාලිලා ඉම්බස් හොඳට අනේ උතන අනේ අර අපි ඉස්සර ගලවන්න ගත්ත මේ ගාලිලා හොඳට තද කරගන්න. තද කරගන්න පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉම්බස් ප්‍රීල් එක ෂෝක් එකන වැඩ ඉතින් ආයේ. ඕක ඉතින් අපි ගිස් කරගත්තාම ගිස් කරනාට බලන්න බල්ල කොට ගෙවිලා බෝල ගෙවිලා ඒව ඉතින් දාගන්න අලුතින් ඒව දාගත්ත කියන ඕගොල්ලන්ට ඉතින් අලුතින් ප්‍රීල් එකක් දැම්මම තමයි ඉතින්. අර කට්ටේ මං කිව්වේ හොඳට මතක තියාගන්න. වලවල් එහෙම කැපිලා නම් ඒ වගේ වොන්නම් බුරුවට දාන්න එපා. බුරුවටක් ප්‍රීල් එකක් අරන් දාන එක ඕගොල්ලන්ට ලාභයි. එහෙම කටවල් ඩැමේජ් නම් ඔන්න දාලා ගහගන්නයි තියෙන්නේ. නෝතර ප්‍රීල් එක හරියටම ලස්සනට ගලවලා සර්විස් පාරක් දාලා ඔන්න උදා හරියටම ප්‍රීල් එක හයි කරගන්නේ. ඕක තමයි දවසේ ප්‍රීල් එක හරියටම ග්‍රීස් කරගෙන විදිය. ජියර් ප්‍රීල් එක මම ග්‍රීස් කරන හැටි තව වීඩියෝ එකක් දාලා ඇති. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා ඒක බලන්න. ඔය ආකාරයෙන් තමයි අපි හරියටම දවසේ ප්‍රීල් එක ගලවලා ග්‍රීස් කරගන්නේ. ඕවගේ වැඩ තමයි ඉතින් ඉස්සරහට මම තව වැඩ තියෙනවා. මම වීඩියෝ දාන්න මට අර සිංගලයටත් එක වීඩියෝ ටිකක් දාගෙන අමාරු නම් මේ ටිකේ මම පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ කරලා දානවා. ඔන්න දැන් ඔය බලන්න ෂෝක් එකේ දැන් කරගෙනවා. දැන් ලෝබ නැතුළු ග්‍රීස් ගහන්න තියෙන්නේ. ඒ හින්දා හොඳට කරගෙන නැත්තම් අර ලෝබකම ග්‍රීස් ගන්නත් එපා. ඊට පස්සේ දැනෙන්න ගහගෙන බෝල ටිකට මොකද තනක යකඩ කොට උඩට දුවන්නේ. ඒ බලන්න දැන් ලස්සනට පිටවසර කරගෙන ඉස්සරහ ලොක් වෙනවා. කිසිම කරදරයක් නැහැ. ඉස්සරහ ලොක් වෙනවා. පිටවසර කරගෙන ඔන්න ඔහොම තමයි හරියට කට්ටේට රුතෙන් නැතුව අර විදිහෙන් දාන්න වරද්දලා දාන්න උඩට. එතකොට දෙපැත්තටම නිකම්ම කරගෙනවා. බල්ලෝ එක පැත්තකට අහු වෙන්නේ නැහැ. එහෙමත් එම් බාසුන්නට බයින්න එපා. බාසුන්න වැරදිට කියලා. වීඩියෝ එක අවසානයේ රැඳිලා සිටිය ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්.